250cc බයික් එකකින් 17000ක් RPM වල හඬක් අහලා තියෙනවද? මේ තමා යතුරුපැදි ලෝකේ පුංචි යකා Kawasaki Ninja ZX 205R. SLD වේදනට YouTube channel එකේ තවත් වීඩියෝ එකක් තමයි අද මේ අපිට බුදු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ කතා කරන්නේ යන්නේ කොහොමද මේ දවස්වල අර වැඩි ටිකක් ට්‍රෙන්ඩින් වගේ යන voice over videos. ඒ කියන්නේ එක දේවල් ගැන කරන voice over videos කොහොමද හදාගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එකට යනවා කියන්නේ පහළ තියෙන subscribe button click කරලා ඊට පස්සේ bell එක notification all over දාලා තියාගත්තොත් මේගේ වීඩියෝස් අර ඉස්සරහට දාපුවම බලාගන්න මේ දෙන social media මේකත් අපි follow කරන්න මතක් කරගන්න. පහළ description එකේ link එකෙන් අපේ Telegram group එක සහ WhatsApp channel එක join කරන්න මතක් කරන්න එපා. එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට. SLD වේදනට YouTube channel එක තවත් හරි ඉතින් මුලින්ම ඔයාලට කරන් තියෙන මේ voice over video එක හදන්න මෙන්න මේ text එක මෙන්න මේ වගේ ඔයාලට තියෙනවා. මම ඔයාලට comment section එකේ තියලා තියන්නම් copy කරගන්න. මේ වගේ හදලා මේක ඔයාලට upload කරන්න තියෙන්නේ. මෙන්න මේ title කියන එකට ඔයාලට අවශ්‍ය title එක දෙන්න පුළුවන්. ඉතින් advice කියන එකේ මෙන්න මේ විදිහට මේ දේවල් ටික තියෙනවා. ඔයාලට කීවල බලන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේක මෙහෙම copy කරලා මතක් කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට Google Chrome එකේ මම Google Gemini on කරලා මෙන්න මේ විදිහට මේක upload කරනවා. මේ විදිහට මේක අප්ලෝඩ් කරගත්තා පස්සේ එයාලා මෙන්න මේ විදිහේ මේ මට ස්ක්‍රිප්ට් එක හදලා දෙනවා. මේ ස්ක්‍රිප්ට් එක ආවට පස්සේ මම මේ විදිහට මෙතන can you give that speaking text like code block pro copy කියලා දෙනවා මෙන්න මේ විදිහට. එතකොට ඔයාලට මෙන්න මේ වගේ copy කරගන්න අවශ්‍ය විදිහට code block එකක් මෙන්න මේ වගේ හදලා දෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි මෙන්න මේ විදිහට මේක copy කරගන්න තමයි තියෙන්නේ. සරලව මේක copy කරලා ඔයාලා search කරගන්න මෙන්න මේ විදිහට Google AI Studio කියලා මෙන්න මේ විදිහට මෙන්න මේකට යන්න ගිහිල්ලා ඔයාලා ඔයාගේ ඊමේල් එකෙන් log වෙන්න ඕනේ. මෙන්න මෙතන ඔයාලට පල්ලා ඊමේල් එක බලා ගන්න පුළුවන් වෙයි. ඒකෙන් log වෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන playground කියලා ඔයාලට වෙන්නේ මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේක උඩ click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ මෙන්න මෙතන text to speech කියලා තියෙනවා. මෙන්න මේ විදිහට මේක click කරලා ඔයාලට මෙන්න මේ pro කියන එක Gemini 2.5 pro කියන එක උඩ click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට speaker ලා දෙන්නෙක් දාලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තනි කෙනෙක් විදිහට කතා කරන්න පුළුවන්. මම දැන් හදලා තියෙන එක තනි ස්පීකර් කෙනෙක්ට මෙන්න මේ සිංගල් ඔඩියෝ කෙනෙක් දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පුළුවන් මෙන්න මේ නම ඕනනම් වෙනස් කරගන්න. මේකේ කතා කරන විදිය තමයි යාලා දාලා තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ මෙන්න මෙතනට මෙන්න මේ Gemini එකේ දීපු මෙන්න මේ ටෙක්ස්ට් එක කොපි කරලා මෙන්න මෙතනට පේස්ට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට පේස්ට් කරගෙන ඉවරලා මෙන්න මෙතන ඔයාලට voice වලින් මෙන්න මේක ක්ලික් කරනකොට voice එක මොකක්ද කියලා අහගන්න පුළුවන්. Ready to build something. මම මේකෙන් මෙන්න මේ voice එක දාගන්නවා මෙන්න මේක. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතන run ctrl කියලා තියෙන එක ක්ලික් කරගන්න. ඔයාලට සරලව මේක විතරයි ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ටිකක් කළා බලන් ඉන්න ඕනේ මේක කැරකිලා තියලා ඔයාලට voice එක හැදෙයි. ඉතින් මෙතනදී ඒ වගේම මේ voice එකේ අර voice over එක තමයි කතා කරන්න පුළුවන් වෙන්නේ. මේකට අවශ්‍ය වීඩියෝ එක හදන විදිය ගැන මේකේ මෙන්න මේ විදිහට ඔයාලට වෙනති දර්ශනය කියලා යතුරු පැදියේ කොළ පාට සහ අලු පැහැති අලංකාර නියම පෙනුන සුමට දර්ශනයක් කියලා මෙන්න මේ විදිහට අපිට දාන්න ඕන වීඩියෝ එක මොකක්ද කියලා යාලා කියලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට ගන්න තියෙන එඩිටින් software එකක් use කරලා මේ කියලා තියෙන විදිහේ වීඩියෝස් අරගෙන හොයාගෙන no copyright තියෙනව නම් හොඳයි. අරගෙන ඒ වීඩියෝ මේ අදාළ voice එකෙන් voice එකේ කැලෙන් කැලට දාලා හදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔය වෙනද සරලව මෙන්න මේ විදිහට දේවල් ටිකක් කියලා තියෙනවා. ඉතින් ඒ ටික ඔක්කොම දාලා ඔයාලට පුළුවන් මේකේ අහනව තව ප්‍රශ්න ඒකට අවශ්‍ය කරන music background music ඒ වගේ දේවල් තෝරලා කියලා යාර 250cc කියලා ඉවොත් එයා 17000ක් RPM වල මුටක් අහලා ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන voice over යතුරුපැදි ලෝකේ හැදිලා ඉවර වෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේක අපි දැන් අහන්න ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන්. පුංචි යකා Kawasaki Ninja ZX 25R සාමාන්‍යයෙන් 250cc කාණ්ඩේ බයික් වල තියෙන්නේ සිලින්ඩර් එකක් හෝ දෙකක්. ඉතින් ඔන්න ඔය විදිහට මේ ටික මේක හදාගන්න පුළුවන්. ඔයාලට ඊට පස්සේ වීඩියෝ එක ක්‍රියේට් කරගන්න එක තියෙන්නේ ඔයාලගේ අතේ. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට පුළුවන් වීඩියෝස් හදලා TikTok වගේ දාලා YouTube shorts විදිහට ඔයාලට අප්ලෝඩ් කරලා සාමාන්‍යයෙන් හොඳ කන්ටෙන්ට් ක්‍රියේට් කරගන්න මේ වගේ
ඔයාලට විවිධ විදිහට හිතලා බලලා මොනවද කරන්න කියලා හිතලා මේ වගේ වොයිස් ඕවර් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දෙකන් ටික තමයි මේ විදිහට කතා කරන්නේ. මේ හොඳට ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඔයාලට තේරෙන්නේ නැති කොහොමද මම මේකේ මේ වොයිස් ඕවර් වීඩියෝස් හදුවේ කියලා මොනවද ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පාඩියේ සබ්ස්ක්‍රයිබ් බටන් ක්ලික් කරලා ඊට පස්සේ බෙල් එකේ නොටිෆිකේෂන් ඔයාලට 16 දවසයි. මේක වීඩියෝස් වල අපි ඉස්සරහට දාපුවම බලාගන්න ඕනේ. ඒ වගේම මේ තියෙන අපේ සෝෂල් මීඩියා මේවත් අපි ෆලෝ කරන්න මතක් කරන්න පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ සහ WhatsApp channel එකෙන් ජොයින් වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අද සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.